අයිබෝන් අපි අද ඉන්නේ බෙල්ලුඩ් වල. ලස්සන ෆයිනස් කැලේක ලේස් එකක් බලන්න තමයි ආවේ. මම බෙල්ලුඩ් ඇවිල්ලා කැම්පින් කරන තැනට යන්නේ. මේ කැම්පින් කරන තැන නෙමෙයි. එතනින් පොඩ්ඩක් එහා. බලන්න කොහොමද ලස්සන කියලා. ඉතින් කන්ද උඩට යන ගමන් ඉන්නේ ඉතින් ගොඩ කාලයකට පස්සේ ඉතින් ආවා. කවුමක් යන්න. අපි ඉන්නේ මේ බෙල්ලුඩ් වල. අපි මෙතනට ආපු හැටි අහලා බලමු කොහමද ආවේ කියලා. කියන්න බලන්න අපි කොහමද ආවේ කියලානේ. ආවේ නුවරට ඇවිල්ලා නුවරින් එන්නෝනේ. ගලහපාරෙන් ගලහ හන්දිය පහ වෙනත් එක්ක මම පැත්තට පාරක් තියෙනවා. ඒ පාරේ කෙරවලටම එන්න ඕනේ. ඊට පස්සේ පාර හතරම හන්දිය අපිට දෙනවා. ඒ හතරම හන්දියෙන් කෙලින් පාරේ. Google Map ලොකේෂන් එක දාගත්තාම හරි. බෙල්ලුඩ් පයින් ෆෝරස්ට් කියලා දාගත්තාම ලොකේෂන් එක දාන්න වීඩියෝ එකේ යටි. ඔන්නම තමයි අපි මෙතනට දැන් ආවේ. හරිම ලස්සන පයිනස් කලයක් තියෙනවා. ඔයගොල්ලෝ මේ බෙල්ලුඩ් තියෙන වීඩියෝස් බලලා තියෙනවා නම් මේ වගේ මේ ලස්සන තැන් වලින් ගිහිල්ලා වීඩියෝ කරලා ෆොටෝ ෂූට් ගිහිල්ලා ඒවා දැකලා තියෙනවා නම් මෙන්න තමයි එතන. අන්නර පැත්තෙන් ලස්සන කඳු පන්තියකුත් පේනවා. අර කොහෙදානේ කියන්න බලන්න දන්නවනේ. ඔය තලාතුවේ කැම්පින් සයිට් එක. ඔය කඳු තලාතුවේ. අර තනකොළ වෙල නැති උඩින් අර තෙන් තලක් වගේ පේන්නේ. තලාතුවේ. මාරලිස් නිස්කලංකයි නේද? දෙයියා පියන් උඩහට. ඔයාලට පේනවද? ඉතින් ෆොටෝ ෂූට් එකක් කරනවා. Oh, cacana. Catanembe. මේ අනිත් එක නා ෆෝන් එකෙන් එනවා ඔය. ඉතින් මේ කන්ද ටිකක් උඩට යන්න ඕනේ. මේ ගියාම තමයි තව ටිකක් ලස්සන තැනක් තියෙනවා. ඔයාලා බෙල්ලුඩ් වල එනවා නම් අනිවාර්යයෙන් මෙතෙන්ටත් ඇවිල්ලා යන්න. එන්න ලොකු අපහසුවක් නැහැ. හැබැයි කාර් එකක් වගේ නම් ළඟටම එන්න අමාරුයි. බයික් එකක වගේ නම් එන්න පුළුවන් ළඟටම. කාර් එකක වගේ આવොත් නම් පොඩි දුරක් පයින් එන්න වෙනවා. සාමාන්‍ය කිලෝමීටරයකට අඩු ප්‍රමාණයක් වගේ තමයි පයින් එන්න වෙන්නේ එහෙමත්. අපේ සෙට් එක යන උඩට
මං හිතන්නේ මේ කන්දේ කැම්පින් කරන ප්‍රශ්නයක් නැතුව ඇති. මේ වගේ තැන් වල කැම්පින් කළා කියලා හිතන්න පුළුවන්. එනද බලන්න ෆයිනස් වල සද්දේ. මාත්‍යවල කැම්පින් එක කරලා තියෙනවා. ජනප්‍රිය වෙයි. මේ ප්‍රශ්නේ තියෙන්නේ ඇහිලා වාහන දාන්න දන්නේ. ඔයාලට පේනවද දන්නේ නැහැ මෙන්න මෙතන වික්ටෝරියා ජලාශය පේනවා. ඊට පස්සේ ඔයාලා වෙල්ලුඩ් වල කැම්පින් කරන්න එන තැන මෙන්න මෙතනින් පේනවා. මෙන්න මෙතන. අපි try එකක් දෙමු මෙතෙන්ට යන්න. මුතු කෙලියාව යව තියෙනවා එතන. ඔය කන්දර පල්ලෙහෙන්. ඊට පස්සේ එතන වෙල්ලුඩ් view point එක තියෙනවා. view point එකට තමයි වික්ටෝරියා ජලාශය ලස්සනටම පේන්නේ මේ තියෙන්නේ. ඔය ඈතින් පේන නකල්සර කඳු ටික. මෙතන නම් ඇත්තටම මාර ලස්සනයි. ඔයාලා දවසක එන්න. ලොකේෂන් එක දානවා ඩිස්ක්‍රිප්ෂන් එකේ. එතන වැඩි අපිරිසුදු වෙලා නැහැ දාම. ඔයාලත් ඇවිල්ලා පරිස්සම් කරලා යන්න. ඔන්න ඉතින් අපි පල්ලයට බහින ගමන් ඉන්නේ. ඉන්න බලන්න පල්ලයට බහිද්දි තියෙන view එක කොහොමද කියලා.
තියෙන එක විශේෂත්වයක්. මේ අපේ පැත්තේ නම් පාක් තියෙනවා යන්න කියලා. නතන තමයි අපි ඉඳී. නතරින් පේන බෙල්ලුඩ් බෝඩ් එක. මේ සිග්නල් ටවර් එක බලාගෙන ඉන්න. එතනින් තමයි ගමන පටන් ගන්නේ. ඔන්න අපි ආවා බෙල්ලුඩ් view point එකට. මෙතන ගේට්ටුවක් දාලා වහලා තින්නේ. කඳුරු බැඳීම තහනම් කියලා ගහලා තියෙනවා. මෙතන ඉස්සර මෙන්න මෙතන තමයි කැම්පින් කරන්නේ. එතනයි. මෙන්න මෙතන වැව ගාවයි. මෙතන ලස්සන මීදුමත් එක්ක තමයි මෙන්න මේ ගස් ටික මීදුමේ වැහෙනවා. මුතු කෙලියාව වැව. කොහෙද යන්නේ? උඩට පේනවා වික්ටෝරියා ජලාශය ලස්සනට. මෙතන ඉස්සර බයිකුත් යනවා මෙතන උඩට. ඔව් බයික් නැතුණා. දැන් හොදලා ගිහිල්ලා. බයික් උඩට ගිහලා. අමාරු බයික් එක ගන්න කියලා දැන් ගන්න බෑ. යන ගම. ඉන්න බලන්න view එක. යා තා පොඩ්ඩක් එන්න දිනු. ඔන්න අපි ආවොඩට. අපි කලින් ඉඳි යන්නර කන්දේ. අන්න අතන ඉඳි කලින්. අන්න අතන ඔය පයින්ස් ගාඩය පැත්තෙන් පේනවා හන්තාන සඳගිරි සෑය. එතන පල්ලෙහාන් අපිට පේනවා වික්ටෝරියා ජලාශය ලස්සන view එකක්. අන්න බලන්න වික්ටෝරියා ජලාශය ඉන්න මෙතනින්. ඉතින් අද එච්චර අහස පැහැදිලි නෑ නැත්තම් මේ පැත්තට නකල්ස් රේන්ජ් එකම පේනවා. එතන අර සිග්නල් ටවර් ටිකක් පේන්නේ අන්න අතන මේ හන්තාන. අර පේන්නේ නුවර නගරේ. මීදුම චුට්ටකුත් තිබ්බනම් තමයි ලස්සන. මෙන්න මේ පයින්ස් කැලේ වැහිනවා මීදුමේ. ඒක තමයි ලස්සන.
දැන් ඉස්සර ගොඩාක් කට්ටිය කැම්පින් කරනවා. දැන් නම් තහනම් කරලා තියෙන්නේ. මාර ලස්සනයි. නාටිය තනි කර නවසීලන්තය වගේ. ඉතින් මෙතෙන්ට එද්දි හොඳටම අවුසරයි. මේ ඔයාලත් වෙනවනම් උදේ හරි හවස හරි එන්න. එතන හොයාගන්න පුළුවන් ලේසියෙන්ම. නුවර ඉඳලා කිලෝමීටර් 20කට ආසන්න ප්‍රමාණයක් තමයි තියෙන්නේ. ඇවිල්ලා එතන පරිස්සම් කරලා යන්න. එතන ගොඩක් ලස්සන තැනක්. උදේ හරි හවස හරි එන්න ඕනේ. මේ අපි ආවා අවුසර වැඩි හොඳටම. ඔයාලට පේනවද දන්නේ නැහැ අන්න ඈතට වහිනවා. මෙන්න මේ හරි ওই ජලාශයට එහා පැත්තෙන් මේ අර ඔය නකල්ස් ඔය පැත්තේ තියෙන නකල්ස් කඳු වැටිය නකල්ස් කඳු ටික ඔක්කොම තියෙනවා ටික ඔතනින් එහා පැත්තට තමයි මේ එතනින් තියෙන්නේ කොළඹ මහියංගනේ නුවර මහියංගනේ පාර ඉතින් පල්ලෙහා වැවගාවට ගිහලා හම්බෙමු. ඉතින් මෙන්න මේ විදිහට තමයි මුතු කෙලියාව වැව තියෙන්නේ. මෙතනත් මාර ලස්සනයි. අපි දැන් බෙල්ලුඩ් වල සමුදිලා යන්න හදන්නේ. ඔයාලත් දෙන්න. වීඩියෝ හොඳයි නම් ලයික් එකක් කමෙන්ට් එකක් දාන්න. විස්තර දැනගන්න ඕන නම් මෙසේජ් එකක් දාන්න. ඉතින් අපි ආයි තව කොහේ හරි තැනකින් හම්බෙමු. Goodbye.